හාමුදුරුවන්ගේ බල සම්පන්න බව ගැන. විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙනකොටත් මේ පුවත බොහොමයක් මාධ්‍ය වාර්තා කරන්නේ නැහැ. අපි ඊ දවසෙත් සඳහන් කළා හිරු දෙරණ ස්වර්ණවාහිනී මේ කියන අපි හිතුවා සිරස අඩුම තරමේ වාර්තා කරා කියලා සිරසත් ඊ හවස් වෙලා තමයි මතක් කරලා තින්නේ ඉපදීලා නේද කියලා. ඒ වගේ මේ පුවතට ලොකු අවධානයක් නැත්තේ ඇයි ප්‍රධාන මාධ්‍යවලට? මේ සම්බන්ධිනුත් නීතිඥවරේ ප්‍රශ්න කළා. මේ තරම් බල සම්පන්න කෙනෙක්ද මේ කියන ස්වාමින් වහන්සේ? එතකොට ඒ බල සම්පන්න නිසා ඒ ස්වාමින් වහන්සේට යම්කිසි වරප්‍රසාදයක් ලැබෙනවද? දැරියක් දූෂණය කරත්, දැරියක් දූෂණය කරලා නිදැල්ලින්න, නව ලෝකේ සුව පහසුවට ඉන්න. එහෙම වරප්‍රසාදයක්ද ඒක? අන්න ඒ ප්‍රශ්නේත් තියෙනවා. ඊළඟ කාරණාව. මේ දැරියගේ මව. දැන් මේ දැරියගේ මව සම්බන්ධයෙන් ලොකු කතා බහක් ඇති වුණා. මොකද මේ දැරියගේ මවත් අත්අඩංගුවේ හිටියේ. ඊ අප ලබා දුන්නට අත්අඩංගුවේ හිටපු මේ මව යම් කට උත්තර ලබාගෙන තිබුණා මේ මවගෙනුත්. නමුත් දැන් මුලින්ම කතාව එන්නේ මේ මව තමයි දැරියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මේ ස්වාමින් වහන්සේව දැනුවත් කළා. මේ ස්වාමින් වහන්සේ ඉහළ ලාංඡන තියෙන නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කළා කියලා සඳහනක් තියෙනවා. ඒ අනුව දැරිය රාගම රෝහලේ ඉඳලා තියෙනවා මාස 2කට ආසන්න කාලයක්. මෙන්න මේ කියන කාලවකවානුව තුළ තමයි මේ ස්වාමින් වහන්සේ ගැන අනාවරණය කරන්නේ දැරිය. ඒ ගැන අපි කතා කරමු. දැන් මේ දැරියගේ මව මේ සිද්ධියට ඍජුවම සම්බන්ධයි. මොකද ඇය තමයි මේ දියණියව මේ ස්වාමින් වහන්සේට අලෙවි කරන්නේ. මුදලට විකුණන්නේ. ඒ චෝදනාව ඇයට එල්ල වෙනවා. දැන් මේ දැරියගේ මවගේ ප්‍රකාශයේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මේ කට උත්තරේ සඳහන් වෙන කතාවක්. වින්දිත දැරියව හේමරතන හිමියන් එක අවස්ථාවක ආවාසගේ ඇතුළට එක් කරගෙන ගිහින් තියෙනවා. මේ හාමුදුරුවෝ. ඒකට මේ එතනදී කියන්න ඕනේ මේ ආවාසගේ පිහිටීම එහෙම මේ දැරියට බොහොම හොඳින් පුරුදුයි. ඒ සම්බන්ධිනුත් කියලා තිබුණා. ඊළඟට ඒ වෙලාවේ හාමුදුරුවෝ කියලා අම්මට එයාගේ පස්සේ එන්න කියලා විනාඩි 10කින් විතර දැරිය එළියට ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ දැරියගේ මූණ ඇඹුල් වෙලා. දැරිය මූණ ඇඹුල් කරගෙන හිටියා කියලා මේ අම්මා ඇයිගේ කට උත්තරේ සඳහන් කරනවා. ඊට පස්සේ මොකද දුව වාට වුණේ කියලාත් ඒ වෙලාවේ අහලා තියෙනවා. එතකොට මේ දැරිය කියනවා හේමරතන හාමුදුරුවෝ මගේ මූණ ඉම්බ කියලා. හේමරතන හාමුදුරුවෝ මගේ මූණ ඉම්බ කියලා තියෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි මේ මවට මේ ස්වාමින් වහන්සේ අටමස්ථානාධිපති රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන්නේ. ඊළඟට මේ දැරිය ප්‍රකාශයක් ලබා දුන්න මේ දැරියගේ ප්‍රකාශයත් ඇය සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම රුපියල් ලක්ෂයක මුදලක් අම්මට ලබා දුන්නු බව. එතකොට මේ ප්‍රකාශත් අතිශය සමානයි. මේ ප්‍රකාශවල පරස්පරතා නැහැ. ඒ වෙලාවේ මේ මුදල් ලබා ගත්තට පස්සේ අම්මා කියලා තියෙනවා මේ දුවට දුවේ මේ පුතේ නැති බැරි කමට තමයි මම මේ සල්ලි ගත්තේ කියලා. ඉතින් ඒ විදිහට සඳහනක් කරලා තියෙනවා මේ මව ඒ විදිහට තමයි ඇය රුපියල් ලක්ෂය ලබා ගන්නේ.